මේ මෙහෙන් කට්ටි පායිනකොට කොටු කරගෙන පොතක පතක වැඩක් කරව ගන්න දඟලනවා. සම්සේ වැඩ ඇරලා ආපු ගමන් ඌව සෙල්ලමට අල්ල ගන්නවා. හරි හරි ඔය ළමයෙක් වුණා පොඩ්ඩක් සෙල්ලම් කරන්නත් එපයි. නැත්තම් පොතේ පතේම විතරක් ඉඳලා මම පිස්සෙක් වෙලා යාවි. දැන් සම්සේ පිස්සෙක් වෙලා ඉන්නේ පොතේ ඉඳලාද? දැන් ඒතර තමුසු පිස්සියෙක් උනේ මොකේ ඉඳලා? ඔබ මොකද මෙතන ලහුකු ගන්න? අන්නර ගෙට ගිහලා පුනරීක්ෂණ පේපර් එකක් කරපන්. නැත්තම් මූවගේ සිසත්තෙත් ෆේල් වෙලා මට්ටෙක් වගේ ඉන්න තමයි වෙන්නේ. මේ මොකද මේ? අමතකුණානේ. ඒ මොනවද? ලුණු වතුර. ලුණු පොලි බතුයි කාලා නැහැ. කාලා නැහැ. How sad. කාලා බලන්නකෝ. ආස හිතේ. හරි ඉතින් ආසාවට කන කතන්දරේ වෙනයි මේක වෙනයිනේ. දැන් මහන්නේ මොකෝ උයන්න දේවල් නැද්ද නැත්නම් උයන්න දේවල් කියන සල්ලි නැද්ද? උයන්න දේවල් නැත්තේත් නැහැ. උයන්න දේවල් කියන සල්ලි නැත්තේත් නැහැ. උයන්න වෙලාව නැහැ. මේ මොකද? ඒ මොකද අහන්නේ? මේ අවුරුදු දෙක වැඩ පොඩි කැපකිරීමක් කරන්න වෙනවා. ළමයි ලබනවද ශිෂ්‍යත්වනේ? ඉතින් අනේ ළමයානේ ශිෂ්‍යත්වයේ ඔයා නෙවෙයිනේ. ඇයි ඔයාලට පේන්නේ නැද්ද මම මේ කරන යුද්ධේ? ඔයා කරන්නේ වැඩට යන ගමන් ළමයාගේ ඉස්කෝලේට දාගෙන යන එක විතරයිනේ. මම ඉස්කෝලෙන් අරගෙන පන්තියට යනවා. පන්තියෙන් අරගෙන ආපහු ගෙදරට ඇවිල්ලා ප්‍රශ්න පත්‍ර කරවනවා. ඊට පස්සේ ඒවැය වැරදින ඒවා ආයි කරවනවා. ඊට පස්සේ එදිනෙදා කරපු පාඩම් වලින් ප්‍රශ්න අහනවා. වැරදින ඒවා ආයි කියලා දෙනවා. ওই ටික කරනකොට දන්නේම නැතුව රෑ වෙනවා. මට උයන්න වෙලාවක් තියෙනවද? ඉතින් අපිට ওই වැඩේ ওই තරම් සංකීර්ණ කරගන්න නැතුව සරලව කරගන්න බැයිද? ඈ මං කියන්නේ අපිටත් පහසුයි. ළමයටත් ওই තරම් වදයක් නොදී. ළමයා ඉංජිනේරුවෙක් දොස්තර මහත්තයෙක් වෙනවා දකින්න ආස නැහැ. ඉංජිනේරුවෝ දොස්තරලා විතරක් නෙවෙයිනේ දැන් මේ රටේ ලෝකේ ඕන තරම් ඒ වගේ හොඳ රසාව තියෙනවා. අදාළ කාලෙ වෙනකොට ළමයා තමන් කැමති රසාවක් හොයාගන්න. අපිට තියෙන්නේ ළමයා හොඳ මිනිහෙක් කරන්න. දැන් ඕගොල්ලන්ගේ අම්මලා කවුරු වෙනවද කැමැත්තෙන් හිටියේ? දැන් ඉතින් ඒව කතා කරලා වැඩක් නැහනේ. අපිට බැරි වෙච්ච දේ අපි ළමයින්ට හරි කරලා දෙන්න එපේ. දැන් ඔයාලට වටින්නේ රැයට කණ එකද ළමයාගේ අනාගතේද? අනාගතේ. කොහොද මල්ලි? බත් එක බෙදලා දුන්නම් මොන පාර පැත්තට ගිහින් එන්නම් කියලා ගියා. මාත් පාර පැත්තට ගිහින් එන්නම් පොඩ්ඩක්.